වරක් අපහාස කරපු, වරක් වංචා කරපු, වරක් අයහපතක් කරපු, වරක් ඔබට නින්දා කරපු, අසත්පුරුෂ ගති වලින් යුතු යම් අයෙක් නැවත වරක් ඔබට හොඳ මුහුණ පෙන්වමින් ලන් වෙන්න හදනව නම් ඔබ බුද්ධිමත් විය යුතුයි. අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය යනු එවන් කපටි වංචනික අසත්පුරුෂ මිනිසුන් හට නැවත නැවතත් හසුවීම නොවේ. කිසිවෙකු ඔබට වෛර කරන්නෙහිද ඔබ වෛර නොකරන්න. සමාවක් දිය නොහැකි තරම් ඔබට විපතක් කළ අයටද සමාව දෙන්න. ඒ ඔබගේ සැනසීම නිසාවෙන්. නමුදු ඔවුන්ව විශ්වාස නොකරන්න. ඔවුන් ඔබ හට සිදු කළ අයහපත් ක්‍රියා සිතින්